මේ තියෙන භූතයෙක් පේනවා කියන වීඩියෝ එකක්. මේක මට හම්බෙච්ච වීඩියෝ එකක්. මේකේ බලන්න මේ කළු පාටේ මෙතන පොඩි ඔබ්ජෙක්ට් එකක් හෙමින් සැරේ යනවා ඉස්සරහට. හෙමින් සැරේ නෙවෙයි සාමාන්‍ය මේක වේගින් යනවා. වේගින් යන නිසා මේක ස්ලෝ කරලා තියෙන්නේ. අපි ඉස්සරහදී බලමු මේක පොඩ්ඩක් පැහැදිලි කරලා ගන්න. ඒ කියන්නේ මෙන්න වගේ කෙනෙක් පේනවා කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. මේක ඇත්තටම මේ තියෙන අපි ලෙවල්ස් වැඩි කරලා පැටියක් පැහැදිලි කරලා ගන්න තියෙනවා. මේක මේ මොකද්ද කියලා බලන්න. බලන්න කළු පාට ඔබ්ජෙක්ට් එකක් යනවා. මේකේ ස්ලෝ කරපු එක. මේ බලන්න මේකේ අර එතන කළු පාටින් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හෙමින් සැරේ යන බව පේනවා. මේක පැහැදිලිව පේනවා මේ මොකක් හරි අනිවාර්යයෙන්ම මූවමන්ට් එකක් මෙතන තියෙනවා කියන එක නම් අපි බලමු දැන් ඇත්තටම මේ වගේ කෙනෙක්ද මේ පේන්නේ කියන එක මේ ඉස්සරහදී කතා කරමු අපි විස්තරාත්මකව මේක මේ ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියන එක. මෙතන බලන්න මේ මූවමන්ට් එක මේ වෙන විදිය මේක මේ සාමාන්‍ය ස්ලෝ කරලා තියෙන්නේ. මේක සාමාන්‍ය විදියට බැලුවොත් මෙන්න මේ වගේ වේගෙන් තමයි ප්ලේ වෙන්නේ. එහෙන් බැලුවම මේ ටිකක් වේගෙන් මූව් වෙනවා කියන එක තේරෙනවා ඇති. මෙහෙම ඇත්තටම මෙහෙම මූව් වෙන්න හේතුව තමයි මේ ඔබ්ජෙක්ට් එක ගොඩක් කැමරාවට ක්ලෝස් තමයි තියෙන්නේ. මේක මෙහෙම පෙවුනට මේ කැමරාවට ගොඩක් දුරින් තියෙන එකක් නෙමෙයි. මේ කැමරාවට බොහොම ආසන්නයේ තියෙන දෙයක් තමයි මේ විදිහට මේ මූව් වෙනවා අපිට පේන්නේ. මෙහෙම මූව් වෙනකොට මේ ඔබ්ජෙක්ට් එකේ මේ බොඳ වෙලා තියෙන්නේ කැමරාවට ටිකක් ළඟින් තියෙන ඉඳ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මූව් වෙන ස්පීඩ් එක ටිකක් වැඩි. ඒ කියන්නේ පළවෙනි ෆ්‍රේම් එකේ ඉඳන් දෙවෙනි ෆ්‍රේම් එකට යනකොට පික්සල් 100ක විතර වෙනසක් තියෙනවා. එතකොට එහෙම වගේ වෙනසක් එන්නේ ඇත්තටම මේ ඔබ්ජෙක්ට් එක ගොඩක් ළඟ තියෙනකොට. මේක හරියටම අපි බැලුවොත් ඇත්තටම මේක මේ කැමරාවේ ලෙන්ස් එක උඩ හරි කැමරාවේ ලෙන්ස් එකේ ඉඳන් සෙන්ටිමීටරයක් වගේ දුරින් හරි තියෙන මේ එක සතෙක් චූටි මේ මකුළුවෙක් එහෙම නැත්නම් පොඩි ඔය කෘමි සතෙක් වගේ මේ සතෙක් තමයි මේ විදිහට මේ මූව් වෙන්නේ. මේක ඇත්තටම මේ වැරදියට වටහා ගැනීමක් තමයි මෙතන තියෙන්නේ. මෙහෙම වර්ධිත වටහා ගන්න හේතුව තමයි මේ කැමරාවෙන් පේන ඒරියා එක ඇත්තටම හරියට පැහැදිලි නෑ. කියන්නේ කැමරාවේ දර්ශන ඇත්තටම පැහැදිලි මදි මේ වගේ අවස්ථාවක. මොකද මේක IR කැමරාවක් සුදු පාට ඒරියා එක වැඩි වයිට් ඒරියා එක වැඩි වෙලා තියෙනවා ළඟ තියෙන රිෆ්ලෙක්ෂන් එක නිසා. එතකොට මේ වගේ ඔබ්ජෙක්ට් එක ලයින් යනකොට ඒ ඔබ්ජෙක්ට් එක හරියට අඳුරගන්න බෑ මේ කැමරාවේ WDR HDR කියන පහසුකම් මේ කැමරාවල නැහැ. අපි WDR HDR ගැන ඉස්සරහට කතා කරමු. WDR හරි HDR හරි තිබුණා නම් මේක ඔබ්ජෙක්ට් එක මීට වැඩිය මේ ළඟින් මූව් වෙන මොකක් හරි කියන්නේ ගෝස් කෙනෙක් නෙමෙයි මේක වෙන මොකක් හරි කියන එකවත් අඩුම වශයෙන් අඳුර ගන්න පුළුවන්කම තිබුණා. මේ තියෙන මේ වගේ තව වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ පේනවාද මේක සුදු පාට රැලක් වගේ එකක් යනවා. මෙතන තව පොඩ්ඩක් ස්ලෝ කරලා බලමු. එතකොට හොඳට පැහැදිලිව පේනවා මේ සුදු පාට රැලක් වගේ යනවා. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ මෙන්න මෙයා තමයි මේ වැඩේ කරන්නේ. මේ හදලා තියෙන්නේ ගෝස්ලා දන්නේ මේ වගේ අය තමයි. මේ තාක්ෂණය අතින් ඉස්සරහින්ට තියෙන කැමරාව කියන තාක්ෂණයෙන් දියුණු කැමරා පාවිච්චි කරනකොට මේ වගේ ගැටලු ඇත්තටම ඉතාම අවමයි. මේක මේ අපිට කියන්න තියෙන ඇත්තටම මේක ගැන බැලුවාම මේක තාක්ෂණය දැන් වෙනස් වෙලා තියෙන්නේ. මේ වෙනස් වෙච්ච තාක්ෂණය WDR HDR වගේ මේ ටෙක්නොලොජි තියෙනවා. ඒ වගේ කැමරාව පාවිච්චි කරනවා මේ වගේ ගැටලු අවම වෙනවා.